මගේ පියා ජීවතුන් අතර සිටියදී අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමේ යන දර්ශනයක් මේ අවස්ථාවේ. පරම දුර්ලභ ඒ ධර්මය දන් දෙනවා නම් අනේක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතරම දානයේ විදිහට දානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අනේක හින්දා මේ ඔබට ලැබුණු දුර්ලභ අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගන්න. සුණාත මේ දේශනා කරන ධර්මය හොඳින් අහන්න. ධාරේත මේවා ධාරණය කරගන්න. චරාත ඥානව හැසිරෙන්න. ඉතින් පින්වතුනි අපි දන්නවා අපිට මේ ලෝකේ රත්න තුනක් තියෙනවා කියලා නේද? බෞද්ධ ශ්‍රාවකයන් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ සවුවන් වෙච්ච ඔබ අප හැම කෙනෙක්ටම උත්තරීතර මණික් තුනක් තියෙනවා. ඒ අපි අර ගන්න දිලිසෙන මණික් නෙවෙයි. ඒ තමයි උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමන් නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැද්ද? Imam bikang saparikarang buddha pamukassa bhikkhu sanghassa dima ayurveda sampatti sabya sampatti nivaca nibbana sampatti vinane samicchatu Sanadam lokaswa rupa tathagata bhakti sagaram dhamme natina navati yatavariya dhamme sagaram ekadevayito dinam vedanam prakriti yatavariya paripuryanti sagaram devayito dinam vedanam ධර්ම එකම සද්ධර්ම මණ්ඩලයකදී අයිති වේවායි වාසනාව වේවායි සිතා සාදුනා දේන් පිට ප්‍රේතෙන් පින් අනුමෝදන් දී යුත්තේ